කෙදිවි පානනාල රකින්නේ ඔබ පමණකි ජේසුනේ දිව්‍ය පුරා ඔබ ආලෝකේ සමනා පුරේ සරණේ දිව්‍ය පුරා ඔබ ආලෝකේ සමනා පුරේ සරණේ. සුබ උදෑසනක් ඔබ සියලු දෙනාටම. එක සාමුවෙල් 5 වන පරිච්ඡේදයේ දාගොන් සහ ගිවිසුම් කරඬුව පිළිබඳ කතාවෙන් අපට ප්‍රබල සත්‍යයක් උගන්වනවා. ස්වාමින් වහන්සේගේ වැඩවැසීම ඉදිරියේ සියලු බොරු දෙවිවරුන් වැටියා යුතු බව. පිරිස්තිවරුන් ගිවිසුම් කරඬුව අල්ලගෙන එය දාගොන්ගේ දේවාලයට ගෙන ගොස් තැබූ විට ඔවුන් සිදුවේ ඊශ්‍රායල්ගේ දෙවියන් පරාජයට පත්වී ඇති බවයි. නමුත් පසුදෑ උදෑසන දාගොන්ගේ රූපය ගිවිසුම් කරඬුව ඉදිරියේ මුහුණින් ඇද වැටී තිබුණා. ඔවුන් එය නැවත නැගිට්ටුවත් ඊළඟ දිනයේ එය නැවතත් වැටී තිබුණු අතර මෙවර එහි හිසත් අත් දෙකත් කැඩී ගොස් තිබුණා. දෙවියන් වහන්සේගේ මහිමය ආරක්ෂා කිරීමට මිනිසෙකු අවශ්‍යම වෙන්නේ නැහැ. උන්වහන්සේගේ වැඩවැසීම පමණක් මූර්තිය බිඳ දැරීමට ප්‍රමාණවත් වුණා. අපගේ ජීවිතවලත් දාගොන් ඉන්නවා නේද? ඒ දෙවියන් වහන්සේට වඩා ඉහළින් අපි තබන ඕනෑම දෙයක්. දෙවියන් වහන්සේගේ ස්ථානය අපගේ හදවත තුළ අල්ලා ගන්නා වූ ඕනෑම දෙයක්. අද බොහෝ දෙනෙකු මූර්තිවලට නමස්කාර නොකළත් දෙවියන් වහන්සේට වඩා වෙනත් දේවල් වලට ප්‍රමුඛත්වය දෙනවා නේද? බොහෝ විට දෙවියන් වහන්සේ තම දයාව නිසා ඒවා බිඳ දමන නමුත් අපි ඒවා නැවතත් අපගේ ජීවිතවලට ළඟා කර ගැනීමට උත්සාහ කරනවා. බයිබලයට අනුව රූප වන්දනාව යනු මූර්ති පමණක් නොවේ. දෙවියන් වහන්සේට වඩා මුදල් කෙරෙහි විශ්වාසය තැබීම ජීවිතයේ ප්‍රධාන අරමුණ ලෙස වෘත්තීය ජයග්‍රහණ සලකා තිබීම දෙවියන් වහන්සේගේ කැමැත්තට වඩා තමන්ගේ කැමැත්ත ඉහළින් තැබීම ස්වාමි පුරුෂයා බිරිඳ දරුවන් මිතුරන් දෙවියන් වහන්සේට වඩා වැදගත් කර ගැනීම දෙවියන් වහන්සේට වඩා සැප සම්පත් විනෝදය පෞද්ගලික සතුට පසුපස යෑම දෙවියන් වහන්සේ සමග ගත කරන කාලයට වඩා වැඩි කාලයක් සෝෂල් මීඩියාවල රූපවාහිනිය ඉදිරියේ ගත කිරීම දෙවියන් වහන්සේගේ අනුමැතියට වඩා මිනිසුන්ගේ පිළිගැනීම සෙවීම දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට වඩා බය මගින් පාලනය වීම සියල්ල තම අතේ තබා ගැනීමට උත්සාහ කිරීම බලයට ඇති පෙරේතකම තම වටිනාකම හා අනන්‍යතාවය දේපල තුල සෙවීම දෙවියන් වහන්සේ සමග සජීවී සම්බන්ධතාවයකට වඩා චාරිත්‍ර සම්ප්‍රදායන් ක්‍රියාකාරකම් මත විශ්වාසය තැබීම කාමය චිත්තකම සමාව නොදීම ලෝභකම ඊර්ෂ්‍යාව සිගරට් අරක්කු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම අපි අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක් තියෙනවා. මගේ සිතුවිලි වැඩිපුරම අල්ලාගෙන සිටින්නේ කුමක්ද? මගේ කාලය වැඩිපුරම වැයවන්නේ කුමක් වෙනුවෙන්ද? මගේ ආදරය විශ්වාසය වැඩිපුරම ලැබෙන්නේ කාටද? කුමටද? එම පිළිතුර මත අපේ දාගොන් කවුද? අපේ රහස්
වන්දනා රූපය කවුද කියලා ඔබටම හෙළිදරව් වේවි. එබැවින් පළමුව දෙවියන් වහන්සේගේ රාජ්‍යයත් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමත් සොයන්න. එවිට මේ සියල්ල ඔබට දෙනු ලැබේ කියා මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදයේ කියා ඇති බව මතක තබා ගන්න. දෙවියන් වහන්සේගේ වැඩවැසීම අපගේ හදවත් පුරවන විට අහංකාරය, මුදල්, බය, ලෝභකම වැනි දාගොන්ලා වැටී යනවා. මක් නිසාද දෙවියන් වහන්සේගේ වැඩවැසීම ඉදිරියේ කිසිදු බොරු දෙවි කෙනෙකුට සිටගෙන සිටිය නොහැකි නිසා. දානියල් 4 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා නෙබුකඩ්නේසර් රජුගේ කතාවෙන් හොඳ උදාහරණයක්. ඔහුගේ අහංකාරකම ඔහුව දෙවියන් වහන්සේට විරුද්ධ කළා. නමුත් ඔහු තමන්ගේ වරද තේරුම්ගෙන තමන්වම පහත් කරගත්ත විට දෙවියන් වහන්සේ ඔහුට නැවතත් ආධිපත්‍යය සියලු ආශිර්වාදයන් ලබලා දෙනවා. එබැවින් අපගේ හදවතේ සිංහාසනය මත ක්‍රිස්තුස් වහන්සේට පමණක් ස්ථානය දී සියලු බොරු දෙවිවරුන් අපි ඉවත් කරමු. එසේ කිරීමට මහෝත්තම දෙවි පියාණන් වහන්සේ ඔබටත් මටත් මඟ පෙන්වන සේක්වා. ඔබ සැමට දේව පිහිටයි. ඔබ හැරමාන් කවරෙකු වෙත යන්නද සමිදෙන්නේ ඔබමයි මා නිති පිළිසරණේ නැත කිසිදා කුසේ බර හැරදා පසු බැස්සේ දිවිය ඔබේ දිරියයි නිබඳේ